කොහොමද මගේ යාළුවන්ට? ඔන්න අද මම ඔයගොල්ලන්ව ලස්සන තැනකට එක්කගෙන යනවා. ඉන්නකෝ මාත් එක්ක යන්න. අද මම යන්නේ එළවලු කොටුවකට. ඉතින් මේක තියෙන මගේ ගමේ කිට්ටුවම තමයි මේ එළවලු කොටුව තියෙන්නේ. මට යන්න ලොකු ආසාවක් තිබුණට මට යන්න වෙලාවක් හොයාගන්න බැරි වුණා. ඔන්න ඉතින් මං අද ඒකට වෙලාවක් වෙන් කරගත්තා. මගේ මහත්තයත් එක්ක තමයි මං අද මේක බලන්න ගියේ. ඉතින් ඔයාලටත් මං එක පෙන්නන්න තමයි මේ වීඩියෝස් ටික අරගත්තේ. මේ තියෙන අපි ඇතුළට යන පාර. අපි ඇතුළට යන්න මෙන්න මෙතනින් වගාව වට කරලා තියෙන්නේ මේ වගේ නෙට් එකකින්. මේ තියෙන්නේ මාළු මිරිස්. මේක ඇතුලේ මාළු මිරිස්, නයි මිරිස්, බටු, බෝංචි මේ දේවල් වගා කරලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනට වවලා තියෙනවා. මට හරියට ආස හිතුණා. ඉතින් ඔයාලටත් පෙන්නන්න මම මේ වීඩියෝස් ටික අරගත්තා. එයාලා හොඳට මේවා වගා කරලා තියෙනවා. ඔයාලට පේනව නේද මේ බිම ලස්සනට පොලිතින් එකක් අතුරලා තියෙනවා. මේ පොලිතින් එක දැම්මහම අර වල්ගස් තනකොළ එහෙම හැදෙන්නේ නැහැලු වැඩිය. ඒ නිසා තමයි ඒගොල්ලෝ පොලිතින් එක දාලා මේ පැල හිටවලා තියෙන්නේ. මේ වගේ වැඩක් පටන් ගන්න ඉන්න කෙනෙකුට ඇත්තටම මේක හොඳ වැඩක්. මේ බලන්නකෝ හරිම සරුවට හැදලා තියෙනවා. සමහරක් ඒවා කඩලා නැහැ ඒගොල්ලෝ ඉදිලා ගිහිල්ලා. ඉතින් මේ වගේ අපිට වගා කරගන්න ඇත්තටම මේ බැරි නැහැ. මොකද මේක පුංචි ඉඩක තමයි ඒගොල්ලෝ වගා කරලා තියෙන්නේ. වෙලක් මැද පොඩි වගුරු බිමක් ගොඩ කරලා වගේ තමයි මේ තැන හදාගෙන තියෙන්නේ. ඉතින් එයාලට ඇත්තටම ලොකු වියදමක් නැහැ. මේ වතුර වුණත් ඒගොල්ලෝ පාවිච්චි කරගන්න මේ වෙල මැදින් ගලාගෙන යන පුංචි වතුර පාරවල් වලින් වතුර අරගන්නවා. මේ තියෙන බටු වගා කරලා තියෙනවා. ඊට එහා පැත්තෙන් අවු මිරිස් වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ මිංචි හරිම රසයිනේ. මිංචි සම්බෝලේ හැදුවාම නේද? මේ තියෙන්නේ මිංචි වගා කරලා. රතු තම්පැලක් තියෙන ඔය අයිනේ. මේ තියෙන්නේ මිංචි වගා පාත්ති. ඉතින් මගේ මහත්තයා එකතු වෙලා මේ මෙතනින් මිංචි ටිකක් කඩාගත්තා. මේ එයා හරි මාසයිකේ සම්බෝලේ හදලා කන්න. මේ තියෙන්නේ අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ මේ වගාවට යොදා ගන්න වතුර වෙනුවට මේ වෙල මැදින් ගලාගෙන යන පුංචි වතුර පාරවල් වලින් තමයි එයාලා වතුර සපේ ගන්න. මේ තියෙන්නේ පුංචි ලිඳක් හරි ගස්සලා තියෙනවා එහා පැත්තේ. ඒකෙන් තමයි වතුර ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් ඇත්තටම හරිම සරලව මේ දේවල් යොදාගෙන තියෙනවා. ඉතින් මන් දැන් මේ එළවලු ටිකකුත් අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි දැන් මේ යනවා. මේ යන පාරේ දිගටම තියෙන්නේ වෙල්යායවල්. මේ දවස්වල කුඹුරු වැඩ කරනවනේ.
ඉතින් මේ වෙල් ඔක්කොම හාලා වැඩ කරනවා. මේ තියෙන්නේ මම කඩාගෙන ආපු මිංචි කොළ. ඒ වගේම මට මාළු මිරිස්, බටු, නයි මිරිස් ටිකකුත් එයාලා දුන්නා. ඉතින් මේ ටික හෙමීට අස් කරගෙන ෆ්‍රිජ් එකට දාන්න තමයි තියෙන්නේ. යාළුවනේ මට ඔයාලට කියන්න බැරි වුණානේ දෙයක්. මේ බටු තියනවා නේද? මේ බටු ගහක් ඒගොල්ලෝ වගා කරාම සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩිය පළදාව ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒක හොඳ වගාවක්නේ. වස්සවිස නැති මේ වගේ එළවලු අපිට කන්න තියෙනවා නම් ඇත්තටම වටිනවා. ඒකනේ වවන්නෝ දිනන්නෝ කියලා කියන්නේ. ලොකුවට නැතත් පුංචියට හරි මේ වගේ වගාවක් කරගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා නේද? ඉතින් යාළුවනේ අද මගේ මේ වීඩියෝ එක ලස්සනයි නම් ඔයාලට ආස හිතුණා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආයිමත් ඔයාලගේ ගෙදරට එනවා. එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.